ඩෙලක්‍රොයිස් යනු පැරිසියේ ධනවත්ම පවුලක එකම පුත්‍රයා වූ අතර සුපෝගභෝගී හෝටල්, මෝටර් රථ කර්මාන්තශාලා, විශාල වතු සහ තවත් බොහෝ දේවල් වලින් සමන්විත මහා අධිරාජ්‍යයක උරුමකාරයෙක් වුණා. වරප්‍රසාදලා ජීවිතයකට උපත ලැබූ ඔහුට මුදලට මිලදී ගත හැකි සෑම දෙයක්ම ලබා ගත හැකි වුණත් කුඩා කල සිටම රයන් තුළ ගැඹුරු විශ්වාසයක් තිබුණා. ඒ ඔහුට ලැබුණු සැහැල්ලු ජීවිතය ගත කිරීම වෙනුවට රයන්ට උවමනා වුණේ කිසිවක් නොමැතිව ආරම්භ කිරීමට, සාමාන්‍ය ජනතාවගේ අරගල ඉගෙනගෙන ධනය බලය නොමැතිව ජීවිතය අත්විඳීමට. ඔහුගේ ආශාවෙන් ව්‍යාකුල වූ ඔහුගේ දෙමාපියන් ඔහුගේ විකේන්ද්‍රික දේවල් වලට කැමැත්තක් දැක්වූ අවස්ථා තිබුණා. රයන් ඩෙලක්‍රොයිස් යුරෝපයේ වටාත්ම කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ඔහුගේ ශාස්ත්‍රපති උපාධිය සම්පූර්ණ කරලා නිවසට පැමිණුණාට පස්සේ අසාමාන්‍ය ඉල්ලීමක් ඉදිරිපත් කරා. ඒ ඔහුට අවශ්‍ය වූයේ ඔහුගේ ධනය අතහැර දමා සාමාන්‍ය වැසියෙකු ලෙස ජීවත් වීමට, ඒ වගේම ඔහුගේ පවුලේ බලපෑමෙන් තොරව ආදරය සොයා ගැනීමටයි. මුලදී ඔහුගේ දෙමාපියන් මෙයට අකමැති වුණත් බොහෝ සාකච්ඡාවලින් පසුව ඔවුන් කොන්දේසියක් යටතේමට එකඟ වුණා. ඒ පවුලේ ව්‍යාපාර බාර ගැනීමට රයන් තම 26 වන උපන්දිනයේදී නිවසට ආපසු ආයුතු බවත්, ඔහු විවාහ වීමට තෝරාගත් කාන්තාවද රැගෙන ආයුතු බවත්, විවාහ මංගල්‍ය උත්කර්ෂවල ලෙස පැවැතිය යුතු බවත් ඔවුන්ගේ කොන්දේසියට අයත් වුණා. රයන් මෙම කොන්දේසි සියල්ල පිළිගෙන ඔහුගේ ගමන ආරම්භ කළා. සරල ඇඳුම් වලින් සැරසි අතේ සුළු මුදලක් තිබී ඇති රයන් රැකියාවක් සෙවීමට පටන් ගත්තා. ඔහුගේ අනන්‍යතාවය හෙළි නොකර ඔහු රැකියා කිහිපයකටම ඉල්ලුම් කළා. බහුවිධ ප්‍රතික්ෂේප කිරීම් වලින් පසුව අවසානයේ ඔහුට විශාල සිල්ලල වෙළඳසැලක සහකාර තනතුරක් ලැබුණා. ඔහු වෙහෙස නොබලා වැඩ කරමින්, රාක්ක සකස් කරමින් සහ ගනුදෙනුකරුවන්ට සහාය වෙමින් ඔහුගේ සේවය ඉටු කළා. ඔහුගේ මේ කැපවීම සහ නිහතමානීකම ඔහුගේ ඉහළ නිලධාරීන්ගේ අවධානයට ලක් වුණා වගේම ඒ නිසාම කෙටි කාලයක් තුළදී ඔහුට උසස් වීමක්ද ලැබුණා. ඇන්ජලා මෝරෝ එම වෙළඳසැලේ නිත්‍ය ගනුදෙනුකාරියක්. ඇය ඉහළ මධ්‍යම පාන්තික පවුලකින් පැමිණුණු අතර අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට බොහෝ විට එහි ගියා. රයන් ඇයව කලින් දැකලා තිබුණා. ඒ සෑම විටම ආචාරශීලී හා කාර්ය මණ්ඩලයට කරුණාවන්තයි ඇය. ඇයට උදව් අවශ්‍ය විට ඔහු ඉක්මනින් උදව් කළා. ඉක්මනින්ම ඔවුන්ගේ අන්තර්ක්‍රියා කෙටි හුවමාරුවේ සිට මිත්‍රශීලී සංවාද දක්වා වර්ධනය වුණා. කාලයත් සමග ඒ මිත්‍රත්වය ආදරයක් බවට පත් වුණා. කෙසේ වෙතත් ඔවුන්ගේ ආදර කතාව බාධා නොමැතිව දිගහැරුණේ නැහැ. ධනවත් ව්‍යාපාරිකයෙකුගේ පුතෙකු සහ ඇන්ජලාගේ දිගුකාරින රසිකයෙකු සහ දුරස්ථ ඥාතියෙකු වූ ඩැනියල් රූසෝ රයන්ව තර්ජනයක් ලෙස දුටුවා. නිහතමානී ගබඩා සේවකයා කෙරෙහි ඇන්ජලාගේ වැඩෙන සෙනෙහස ගැන ඩැනියල් දැනගත් විට ඔහු රයන්ව පහත් කොට සැලකීමට හැකි සෑම දෙයක්ම කළා. ඇන්ජලා, ඔයාට ගබඩා සේවකයෙකු ගැලපෙන්නේ නැහැ. එයා ඔයාට වඩා ගොඩක් පහලින් ඉන්නේ. එයාට ඔයාට දෙන්න දෙයක් නැහැ. ඇගේ ප්‍රේමය නොසැලෙන ස්වභාවයක් පෙන්නූ ඇන්ජලා ඩැනියල්ගේ වචන ප්‍රතික්ෂේප කළා. රයන් කරුණාවන්තයි, කඩිසර සහ අව්‍යාජයි. මට වැදගත් වෙන්නේ එච්චරයි. නමුත් ඩැනියල් එතනින් අතර වුණේ නැහැ. ඔහු ඇන්ජලාගේ දෙමාපියන් වෙත ගොස් රයන්ගේ අභිලාෂයක් නොමැතිකම, මූල්‍ය අස්ථාවරත්වය පිළිබඳ විවිධ කතා කියන්න ගත්තා. සමාජ තත්ත්වය පිළිබඳ ගැඹුරින් දැනුවත් වූ මෝරෝ පවුල ඇන්ජලාට ඇගේ තේරීම නැවත සලකා බලන ලෙස බලපෑම් කිරීමට පටන් ගත්තා. රයන් අවස්ථා කිහිපයකදීම නින්දාවට මුහුණ දුන්නා. සමාජ රැස්වීමකදී ඩැනියල් ඇන්ජලාගේ ඥාතීන් ඉදිරියේ ප්‍රසිද්ධියේ ඔහුට සමච්චල් කළා. රයන්, ඔබේ වත්කමට වඩා සිහින දැකීම කොහොමද දැනගන්නේ? ඔබ වැනි පිරිමියෙකුට ඇන්ජලා වැනි කාන්තාවක් සඳහා කිසිදා ඇයට දිය යුතු සැප සම්පත් දෙන්න බෑ. රයන් සංසුන්ව සිනාසුණා. මිනිසෙකුගේ වටිනාකම ඔහුගේ ධනයෙන් නෙවෙයි, ඔහුගේ චරිතෙන් මනින්න පුළුවන්. ඒක කාලය විසින් පැහැදිලි කරයි. ඒ රයන්ගේ පිළිතුරයි. සමහර අය රයන්ගේ සැබෑ අනන්‍යතාවය හඳුනාගත් අවස්ථා තිබුණා.
පැරණි පවුලේ මිත්‍රයෙකු වරක් ඔහුව ගබඩාවේදී දැකලා සත්‍ය හෙළි කිරීමට සූදානම් වුණත් රයන් ඉක්මනින් මැදිහත් වී රහසක් ලෙස මේ තබා ගන්නා ලෙස ඔහුට ඉල්ලීම් කළා. තවත් වරක් ඔහු පාර තරණය කිරීමට උදව් කළ වයෝවෘද්ධ කාන්තාව ඔහුගේ මවගේ හඳුනනයෙක් බවට පත් වුණා. ඇය ඔහු දෙස කුතුහලයෙන් බැලුවත් ඔහුගේ අරමුණ දැනගත් නිසා ඔහු පිළිබඳ හෙළිදරව් කරේ නැහැ. පීඩන මැදේ වුවත් ඇන්ජලා නොසලී සිටියා. නමුත් ඇන්ජලාගේ හිතෙත් රයන් ගැන යම් යම් සැකයන් මතුවුණු අවස්ථා තිබුණා. ඒ රයන්ගේ උපකල්පිත පසුබිමට වටා රයන් තුළ තිබුණු දැනුම, ඔහුගේ නිහතමානී හැදී වැඩීම හා නොගැලපෙන ආත්ම විශ්වාසයත් ඒ සැකයට හේතු වුණා. ඔයා ගබඩා සේවකයෙක් කියලා ඔයාට හිතෙනවද? ඔයාට විශ්වාසයිද? ඇහැවල සෙල්ලක්කාර ලෙස ඇසුවා. රයන් ප්‍රතිචාර වශයෙන් සිනාසනා විතරයි. රයන්ව අවමානයට ලක් කිරීම අදිෂ්ඨාන කරගෙන සිටි ඩැනියෙල් සැලැස්මක් සකස් කළා. අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ඉහළ පෙළේ අවන්හලක හිමිකරුවෙකු වන ඔහුගේ හොඳම මිතුරා වන ජෝ නැවත විවෘත කිරීමක් පවත්වමින් හිටියා. ඇන්ජලාට ඇගේ පවුලේ අයට සහ ඇගේ ධනවත් ඥාතින් කිහිප දෙනෙකුට ආරාධනා කරන ලෙස ඩැනියෙල් ජෝට ඒත්තු ගැන්නුවා. ඒ සමගම රයන්ටත් ආරාධනාවක් ලැබෙන බව සහතික කරගත්තා. මුලදී රයන් සහභාගී වීමට මැලි වුණත් ඇන්ජලාගේ බල කිරීම මත ඔහු එකඟ වුණා. ඔහු තම සගයෙකුගෙන් පැරණි ඇඳුමක් ණයටගෙන මෙම උත්සවය සඳහා සූදානම් වුණා. උත්සවය පැවැත්වුණේ රාත්‍රියේ. රයන් ඇන්ජලා සහ ඇගේ දෙමව්පියන් අවන්හලෙන් පිටතදී මුණ ගැසී ඔවුන් සමගම ඇතුළට ගියා. ඔවුන්ගේ මේසය ඉදිරිපස කැපී පෙනෙන ලෙස තබා තිබුණා. රයන් ඇන්ජලා අසන්නම අසනක ඉඳගත්තා. ඩැනියෙලුත් මේ මේසෙම වාඩි වුණා. සිනාසෙමින් ඔහු ඇන්ජලාගේ පියා දෙසට හැරිලා රයන් දෙසට ඉඟි කරලා මේ ඔබේ රියදුරාද ලෙස ඇන්ජලාගේ පියාගෙන් විමසුවා. ඇන්ජලාගේ පියා පැහැදිලිවම ලැජ්ජාවට පත් වූ බවක් පෙවුණා. තම අපහසුතාවය සංගවා ගැනීමට වෙහෙසමින් ඔහු කෙටියෙන් පිළිතුරු දුන්නා. ඔහු ඇන්ජලාගේ මිතුරෙක්. කෙසේ වෙතත් ඔහුගේ මුහුණේ පෙනුමෙන් පැහැදිලි වූයේ රයන් එහි නොසිටින්නට ඔහු කැමති බවයි. ටික වෙලාවකට පසු ජෝ කාමරය වට ඇවිත ගොස් අමුත්තන්ට ආචාර කළා. ඔහු රයන් වෙතට ළඟා වූ විට ඔහු නතර වී ඔහු දෙස අවඥාවෙන් බලා අහන්න, මම ඔබට මේ ආරාධනා කරේ මගේ අමුත්තන්ට සේවය කිරීමට උදව් කිරීමට මිස VIP වරුන් අතර වාඩි වීමට නොවේ. අනෙක් සේවකයන් සමග මම ඔබට හොඳ වැටුපක් ගෙවනවා. රයන්ට ලැජ්ජාවක් දැනුණා. විශේෂයෙන්ම ඇන්ජලාගේ දෙමාපියන් හා ඇගේ ඥාතීන් බලා සිටියදී මෙවැනි දෙයක් වීම ඔහු තවත් ලැජ්ජාවට පත් වූ කරුණක්. නමුත් කෝපෙන් ප්‍රතිචාර දැක්වීම වෙනුවට ඔහු සංසුන්ව නැගිට ඔයා මට කිසිම මුදලක් ගෙවන්න ඕන නෑ. මම සතුටින් අමුත්තන්ට සංග්‍රහ කරන්නම් යයි පැවසුවා. තත්වයෙන් දැඩි ලෙස වේදනාවට පත් ඇන්ජලාට වහම ඩැනියෙල්ගේ මැදිහත්වීම වැටහුණා. අපහාසය දරාගත නොහැකිව ඇයි නැගිට රයන්ගේ අත අල්ලාගෙන ස්ථීරව මෙසේ පැවසුවා. ඔයා කිසි කෙනෙක්ට සංග්‍රහ කරන්න ඕනේ නෑ. අමුත්තෙක් ලෙස ඔයාට ආරාධනා කළේ. අපි වෙනත් තැනකට යමු. නගරේ හොඳ අවන්හල් ඕන තරම් තියෙනවා. ඒ සමගම ඇය රයන් සමග පිටත්ව ගියා. ඩැනියල් සහ මේසේ ඉතිරි අය මවිතයට පත්ව නිහඬතාවයකින් බලන් හිටියා. ඇන්ජලා නිවසට පැමුණාට පස්සේ ඩැනියල් සහ ඇගේ ඥාතීන් කිහිප දෙනෙකුත් ඇතුළුව සියලු දෙනා ඇය එනතුරු බලා සිටියා. ඇය ඇතුළට ගිය වහම ඇගේ පියා නොසන්සුන් නිශ්ශබ්දතාවයේ බිඳ දැමුවා. රයන් වගේ යාචකයෙක් එක්ක ආශ්‍රය කරනවට ලැජ්ජ නැද්ද? මේ හැමදේම සිද්ධ වුණාට පස්සේ වුණත් ඩැනියල් ඔයා විවාහ කරගන්න යෝජනා කරලා තියෙනවා. අපි හැමෝම විශ්වාස කරනවා ඒක ඔයාට හොඳම දේ කියලා. ඇන්ජලා ඇගේ පියාගේ බැල්මට නොසැලෙන අදිෂ්ඨානයකින් මුහුණ දුන්නා. තාත්තේ, මගේ මුළු ජීවිත කාලයම මම කවදාවත් ඔබේ උපදෙස් කඩ කරලා නැහැ. නමුත් විවාහය කියන්නේ මමම ගත යුතු තීරණයක්. ඒක ජීවිත කාලය පුරාම පවතින බැඳීමක්. ඒ නිසා මම ඩැනියල් වගේ නීචයෙක්ව විවාහ කරගන්නේ නැහැ. විශේෂයෙන්ම අද සිද්ධිය ඔහු විසින් සැලසුම් කරන නින්දිත කුමන්ත්‍රණයක්. ඒ නිසා කරුණාකරලා අපි මේ ගැන තවදුරටත් සාකච්ඡා නොකරමු. ඇය ඇගේ කාමරයට ගොස් දොර වසා ගත්තා.
මේ වන විට රයන් ඇන්ජලාට තමා කෙරෙහි ඇති සැබෑ ආදරය සම්පූර්ණයෙන්ම තේරුම්ගෙන තිබුණා. ඔහුගේ සැබෑ අනන්‍යතාවය රහසක් ලෙස තබා ගැනීමෙන් ඔහු ඇයව ඇගේ දෙමව්පියන් හා ඥාතීන් සමග දුෂ්කර තත්ත්වයකට පත් කරන බව ඔහුට වැටහුණා. ඔහුගේ 26 වන උපන්දිනය ලං වුණා. සත්‍ය හෙළි කිරීමට කාලය පැමිණි ඇති බව ඔහු දැන සිටියා. රයන් ඇන්ජලාට දැනුම් දුන්නා ඔහුගේ දෙමව්පියන් ඔහු වෙනුවෙන් උපන්දින සාදයක් සංවිධානය කරලා තියෙනවා කියලා. ඇයට සහ ඇගේ පවුලේ අයට ආරාධනා කිරීම තමා කැමති බවත් ඇගේ ඥාතීන් කිහිප දෙනෙකුටම ආරාධනා කරන ලෙසත් ඔහු යෝජනා කළා. මොකද ඔවුන් අවසානයේ ඔහුගේ පවුල බවට පත්වන නිසා. ඔහුගේ ඥාතීන් යම් සමාජ ස්ථාවරයක සිටින නිසා සැමරුම පැරිසියේ වටාත්ම සුභෝගභෝගී හෝටල් වලින් එකක පවත්වන බව ඔහු සඳහන් කළා. ඔහුගේ වචන වලින් ඇන්ජලා ව්‍යාකූල වුණා. හැබැයි සහභාගී වීමට එකඟ වුණා. ඇය තම දෙමව්පියන්ටත් මේ බව දැනුම් දුන්නා. ඔවුන් මුලින් ඒ ප්‍රතික්ෂේප කරා. කුමක් වුණත් කීර්තිමත් හෝටලයේ නම ඇසුවට පස්සේ ඔවුන් ආරාධනාව පිළිගත්තා. ඒ විතරක් නෙමෙයි ඔවුන් රැගෙන යාමට අවශ්‍ය තවත් ඥාතීන්ගේ ලයිස්තුවක්ද ලබා දුන්නා. අපේ විශ්වාසය දිනා ගන්න මේ සාදයට වියදම් කිරීමට ඔවුන් තම නිවස විකුණුවාද මට කල්පනා වෙනවා. අඩුම තරමේ අපේ ඥාතීන් ටැනියල් වගේ ඔහුටත් මුදල් තියනවා කියලා හරි හිතයිනේ. ඇගේ පියා සිනාසෙමින් මෙසේ පැවසුවා. ඔවුන් පැමිණි විට පැරිසියානු සමාජයේ බලගත් පුද්ගලයින්ගෙන් වට වූ මහා බෝඩ්රුම් ශාලාව මැද අලංකාර ඇඳුමකින් සැරසී සිටගෙන සිටින රයන් දුටු ඇන්ජලා සහ ඇගේ පවුලේ අය පුදුමයට පත් වුණා. සහභාගී වූ ඩැනියල්ද කම්පනයෙන් හුස්ම හිර කළා. මේ තේරුම කුමක්ද? රයන් අවසානයේ කතා කළා. මට මාව නිසි ලෙස හඳුන්වා දෙන්න ඉඩ දෙන්න. මම රයන් ඩෙලක්‍රොයිස්. ඩෙලක්‍රොයිස් ව්‍යාපාරයේ උරුමකාරයා. ධනයෙන් ඔබට ලෝකේ තේරුම් ගන්න, සමාජ තත්වයෙන් බැඳි නැති සැබෑ ආදරය හොයාගන්න මම සාමාන්‍ය මිනිසෙකු වශයෙන් තමයි ඔබ ඉදිරියේ පෙනී හිටියේ. ඇන්ජලාගේ දෙමව්පියන් ඔවුන්ගේ අතීත විරෝධතා නිසා ලැජ්ජාවට පත් වුණා. අලුතින් ලැබුණු ගෞරවයෙන් තම දියණිය දෙස බැලුවා. අනෙක් අතට ඩැනියල් ගොළු වුණා. ඔහුගේ පෙර අපහාස දැන් අර්ථ විරහිතයි. ඇන්ජලා රයන් වෙත ඇවිද ගියේ ඇගේ තැස් කඳුළු වලින් පිරි කලකිරීමෙන් නෙවෙයි ආදරයෙන්. ඔයාට මට කියන්න තිබුණා. ඇය පැවසුවා. ඒකෙන් යමක් වෙනස් වෙයිද? රයන් මුදු ලෙස ඇසුවා. ඇය හිස සැලුවා. කොහෙත්ම නෑ. ඔහුගේ දෙමව්පියන් ආඩම්බරයෙන් ප්‍රීතියෙන් ඉබිල යද්දී රයන් ඔහුගේ විවාහ කිවිස ගැනීම නිවේදනය කළා. ඔහුගේ පවුලට දුන් පොරොන්දු පරිදි ඔවුන් උත්කර්ෂවත් විවාහ මංගල්‍යයක් පැවැත්තුවා. එයට සම්භාවනීය අමුත්තන්, කීර්තිමත් පුද්ගලයන් සහ සාමාන්‍ය ජනතාව සහභාගී වුණා. රයන් සහ ඇන්ජලා එකට සිටියේ ධනවත් උරුමකාරයෙකු සහ ගබඩා සේවකයෙකු ආදරය ලෙස නොව ධනය සහ තත්ත්වයේ බාධාවකින් ඔබට එකිනෙකා සොයාගත් ආත්මයන් දෙකක් ලෙසයි. ඉතින් රයන් ඔහුගේ ගමන ඉටු කළා. ඒ ඔහුගේ වටිනාකම ඔප්පු කිරීමේදී පමණක් නෙවෙයි, සැබවින්ම තමන්ගේ ආදරය සොයා ගැනීමෙන්. ඩෙලක්‍රොයිස් අධිරාජ්‍යයට එහි උරුමකාරයා හිටියා. නමුත් වඩා වැදගත් ලෙස එයට ධනයෙන් උප්පට සැබෑ ලෝකයේ තේරුම්ගත් නායකයෙකු හමු වුණා. වොන්ඩ ක්‍රියේෂන් නාලිකාව වෙත සාදරයෙන් පිළිගනිමු. කතන්දර ජීවමාන වන තැන. සැඟවුණු අභිරහස් සිට බියකරු භීෂණය දක්වා, ආශ්වාදජනක කතා සිට නවෝත්පාදන දක්වා. ආකර්ශනීය කතා සහ නිමක් නැති උද්‍යෝගයෙන් පිරුණු ලෝකයක් ගවේෂණය කිරීමට දැන්ම දායක වන්න.